ආයුබෝවන් සුබ දවසක් වේවා ඔබ සියලු දෙනාටම. අපි මේ රැඳිලා ඉන්නේ එංගලන්තයේ ලිවර්පූල් ශ්‍රී සම්බුද්ධ බෞද්ධ විහාරයේ. ඔබට පසුබිමින් දැක ගන්න පුළුවන් ඒ දර්ශනීය බුද්ධ ප්‍රතිමා වහන්සේ. ඇත්ත වශයෙන්ම මට නම් මේ පන්සලට ආවහින් පස්සේ දැනුනේ මම ලංකාවේ ඉන්නවා කියලා. ඒතරම් මහ විශාල ශ්‍රද්ධා සම්පන්න ගුණයක් අපිට මෙතෙන්ට ආයන් පස්සේ බොහොම සෞම්‍ය ඒ වගේම ඔබට හිත නිවෙන පරිසරයක් තමයි ලිවර්පූල් ශ්‍රී සම්බුද්ධ විහාරයේ තියෙන්නේ. ඉතින් මේ බුදු පිළිම වහන්සේ සහ මේ පසුබිම තාම ඉදි කරන මට්ටමේ පවතින, තව ඉදි කරන්න තියෙනවා ඉදිරියට. ඉතින් ඔබ සියලු දෙනාට මම විශේෂයෙන්ම ආරාධනා කරනවා මේ අවස්ථාවට මේ පන්සලට එන්න ඇවිල්ලා බලන්න. අද දවසේ අපි විශේෂයෙන්ම මතක් කරන්නේ මේ ලිවර්පූල් ශ්‍රී සම්බුද්ධ විහාරස්ථානයේ අපේ වෙසක් පුන් පොහොය නිමිති කරගෙන පැවැත්වෙන විශේෂ වැඩසටහන් මාලාවක් ගැන දැනුවත් කරන්න තමයි මේ කෙටි වීඩියෝ පතය ඔබට ගෙන එන්නේ. 2025 මැයි මාසේ 17 සහ 18 දෙදින තමයි මේ වැඩසටහන් මාලාව පැවැත්වෙන්නේ. මේ වැඩසටහන් මාලාවට ඇතුළත් වෙනවා ශීල සමාදානමය වැඩසටහන, ඒ වගේම භක්ති ගීත වැඩසටහන, ඒ වගේම දැවැන්ත තොරණක්, දර්ශනීය තොරණ රාජයේ, ඒ වගේම වෙසක් දන්සලක්. මේ දවස් දෙක පදනම් කරගනිමින් ලිවර්පූල් සම්බුද්ධ කලාපය තුළ ඔබ පැමිණියොතින් ඔබට මේ සියලුම දේවල් දැක බලාගෙන බුද්ධාලම්මන ප්‍රීතිය ඇති කර ගැනීමේ ලොකු අවස්ථාවක් තියෙනවා. ඉතින් මට නම් ඇත්තටම දැනුනේ මෙහි ඉන්නකොට ඔබ ලංකාවේ පන්සලට ගියා හා සමානම හැඟීමක් තමයි මට ඇති වුණේ. අපි එංගලන්තේ වැඩ කරනකොට, අපි ඉගෙන ගන්නකොට අපේ හිතේ ලොකු ප්‍රශ්න නැත්තම් අපිට ලොකු බරක් සමහර වෙලාවට අපිට ගෙදර මතක් වෙනවා. ඉතින් මම හිතන්නේ ඔබට ආවයින් පස්සේ මේ බුද්ධ ප්‍රතිමා වහන්සේ ගාව සුළු වෙලාවක් රැඳුනොතින් එහෙම ඔබට දැනේවි කොච්චර හිතට ඔබට ශ්‍රද්ධාවක්, ඒ වගේම ඔබට හිත නිවීමක් ඇති වෙනවද කියලා. ඉතින් මම හිතන්නේ නිකං දවසකටත් වැඩිය ඔබට ඒකට සුදුසුම දවස් දෙක තමයි ඒ වෙසක් මාසේ 17 සහ 18 දෙදින තුල ඔබ මෙහෙ එන්න ඇවිල්ලා මේ වෙසක් කලාපය තුල ඔබගේ විශේෂයෙන්ම මම ආරාධනා කරනවා අපේ චූටි දුවාලා පුතාලා ඒ කට්ටියත් එක්ක එන්න, පවුලත් එක්කම එන්න ඇවිල්ලා මේ වෙසක් කලාපය තුළ ඔබට සියලුම පහසුකම් සංවිධානය කරලා තිනවා අපේ විහාරාධිපති ස්වාමීන් වහන්සේ වරක් ප්‍රමුඛ ලිවර්පූල් දායක සභාව විසින්. ඉතින් ඇවිල්ලා මේ සියලුම දේවල් ඔබ සම්බන්ධ වෙන්න මම තා ටිකකින් ඔබව එක්කගෙන යනවා. තා මොහොතකින් මම ඔබව එක්කගෙන යනවා. ඒ ඉදි කරමින් පවතින දර්ශනීය තොරන් රාජ්‍යය ඇත්තටම ඔබ පුදුමයටපත් වෙයි. ලංකාවේ සමහරලාට ඔබ නොදැකපු මට්ටමේ දැවැන්ත තොරණක් LED තාක්ෂණය ඔස්සේ, නව තාක්ෂණය ඔස්සේ දැවැන්ත තොරන් රාජ්‍යයේ ඉදි කරමින් පවතිනවා. අපි බලමු ගිහිල්ලා මොකක්ද එතන ජාතක කතාව. මම ඔබව එක්කගෙන යන්නම්. ඉතින් මේ සියලුම දේවල් ඔබට සජීවීව දැක බලා ගන්න පුළුවන් 2025 මැයි මාසේ 17 සහ 18 දෙදින තුල ලිවර්පූල් ශ්‍රී සම්බුද්ධ විහාර කලාපයට පැමිණෙති. ඉතින් අපි විහාරස්ථ දායක සභාව විදියට ඉතාමත්ම කාරුණිකව ඒ වගේම ශ්‍රද්ධා පෙරදැඩිව ඔබගෙන් ආරාධනා කර සිටිනවා මේ කලාපයට එන්න, දැක බලා ගන්න, ශ්‍රද්ධා සිත පහන් කරගන්න. ඔබට නිවන් මඟ ඈතක නම් නෙවෙයි. එහෙනම් අපි හමු වෙමු තාම මොහොතකින්. මම දැන් මේ ඔබ එක්කගෙන ඇවිල්ලා ඉන්නේ මේ තොරණ ඉදි කරන වැඩබිම. තොරණ කියන්නේ නිකන් තොරණක් නෙවෙයි, මේක දැවැන්ත තොරණ රාජයේ. අඩි 30ක් උස දර්ශනීය තොරණක් තමයි. ඉතින් අපි මේ මුලින්ම මාත් එක්ක මෙතන ඉන්නවා යොහාන්. අර චුට්ටක් කියන්නක මොකද්ද මෙතන සිද්ධ වෙන්නේ කියලා. මෙතන වෙන්නේ අපි අඩි 30ක් උස තොරණ නිර්මාණය කරනවා. කට්ටාරි ජාතිය තමයි අපි එකෙන් පිළිබිඹු වෙන්නේ. මේ තියන්නේ කට්ටාරි ජාතිකයේ ගන්න අපේ බුදුරැස් මාලාව. මේකටත් බල්බ් 1500ක් ඇතුළත් වෙනවා. සම්පූර්ණ තොරණටම බල්බ් 10000කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. අඩි 30ක් උසයි. මම හිතන්නේ ලිවර්පූල් වලත් එංගලන්තයේ තියෙන විශාලම තොරණ තමයි මේ නිෂ්පාදනය කරන්නේ. බොහොම ස්තුතියි. බලන්න ඔබට ලැබෙන අවස්ථාව එසේ මෙසේ අවස්ථාවක් නෙවෙයි. ඔබ ලංකාවේ ඉඳිරත් මං හිතන්නේ මෙහෙම තොරණක් දැක බලා ගන්න නොහැකි වෙන්න පුළුවන් සමහර ලාවට. විශාල විදුලි බුබුළු ප්‍රමාණයක් එක්ක මේ බුදුරැස් මාලාවෙම සයිට් 1500කට වඩා වැඩි ප්‍රමාණයක් තියෙනවා. ඉතින් දැවැන්ත තොරන් රාජ්‍යයක් තමයි සිද්ධ වෙන්නේ. ඉතින් මම හිතන්නේ ඔබ සියලු දෙනාටම මම ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කරනවා එන්න බලන්න මේ ලිවර්පූල් සම්බුද්ධ කලාපය බලන්න මේ අවස්ථාවට සම්බන්ධ වෙන්න කියලා. මාත් එක්ක මේ අවස්ථාවේ ඉන්නවා ගයා.
ඉතින් ගය අයියා මොකද මෙතන සිද්ධ වෙන්නේ? මොකද්ද මෙතන වැඩ සංවිධානය? මෙතන ඇත්තටම නම් වෙන්නේ වොලන්ටරි තමයි. හැමෝම ඇවිල්ලා තමන්ගේ කාලය තමයි මේ පරිත්‍යාග කරන්නේ. අපිට ඔය සංග්‍රහ කටයුතු ඒවත් පරිත්‍යාග විදියට එනවා. එතකොට ලොකු පොඩි ඕනි කෙනෙකුට ඇවිල්ලා මේකට සම්බන්ධ වෙන්න පුළුවන්. එතකොට ඔබටත් වෙලාව තියෙනවා නම් ඇවිල්ලා අපිට උදව් කරන්න. ඔන්න ඔබට හොඳ අවස්ථාවක්. මැයි මාසේ 17 18 වෙනකන් ඔබට අවස්ථාවක් තියෙනවා. ඔබට ඉඩ තියෙන වෙලාවක පොඩ්ඩක් ඇවිල්ලා පොඩි කට්ටියත් එක්ක තූල පුතාලත් එක්ක සම්බන්ධ වෙන්න ඇවිල්ලා මේ චූටි වැඩක් කරන්න මහ ලොකු වැඩක් නෑ. ඇවිල්ලා ඔබට ඇවිල්ලා සම්බන්ධ වෙලා ආමිෂ ප්‍රතිපත්ති පූජාවල සම්බන්ධ වෙන්න. ඔබගේ දුව පුතාට ඔබගේ ජීවිතේ ඔබ ලංකාවේ ගත කරපු ඒ අත්දැකීම් වලින් සුළු දෙයක් හරි ලබා දෙන්න ඔබට හොඳ අවස්ථාවක් තියෙනවා. ඇවිල්ලා මේ වැඩසටහන් වල සම්බන්ධ වෙන්න උදව් කරන්න. ඉතින් මම හිතන්නේ ඒකත් ඔබට හොඳ අවස්ථාවක්. අපි ඊළඟට බලමු අපි තවත් කෙනෙක් ගාවට යමු. එයාගෙන් හමු අපි මොනවද මෙතන තවදුරටත් සිද්ධ වෙන්නේ කියලා. ඒක මේ අවස්ථාවේ ඉන්නවා සම්පත් සහ අනෝජන්. ඉතින් සම්පත් මට පොඩ්ඩක් කියන්න මෙතන මේ විදුලි ආලෝක කටයුතු කොහොමද සිද්ධ වෙන්නේ? ඔව් ඇත්තටම මේ විදුලි ආලෝකය කියන්නේ අපි මේකට පාවිච්චි කරලා තින්නේ ෆිස්කල් LED කියන අලුත් LED බල්බ් විදුලි බුබ්ලු මගින් තමයි මේක ආලෝකමත් වෙන්නේ. ඇත්තටම මේකේ අපි මේ මුරුදු කාංගයක් භාවිතා කරමින් තමයි මෙම තොරණය මේ ආලෝක පද්ධතිය සකස් කරලා තියන්නේ. අපි එනර්ජි සේව් කරගන්න ඇත්තටම මේක විදුලිය පිරිමැස්මෙන් පාවිච්චි කරන්නත් ඕන නිසා තමයි මේ LED තාක්ෂණය මේකට යොදාගෙන තින්නේ. ආලෝකයත් මේකෙන් විහිදෙන ආලෝකයත් බොහොම පැහැදිලි. ඕගලන් බලාගන්නත් පුළුවන් දැනුත් අපි මේ දැන් ටෙස් කරගෙන යන්නේ ඒක තමයි. හොඳයි බොහොම ස්තුතියි සම්පත්. බලන්න ඔබට බලාගන්න පුළුවනි කොච්චර දැකුම් කල්ද මේ නිකන් ඕගලන්ට පොඩි කෑල්ලක් විතරයි මේ බලාගන්න. මේක අඩි 30ක තොරණක් ආවිල්ලා මේ ආඩිනෝ තාක්ෂණය ඔස්සේ මේ විදුලි දාලාවන් හැසිර වෙනකොට ඉතාමත් ලස්සනට අපේ කට්ටාරි ජාතකය ඔබට බලාගන්න පුළුවන්. ඒ වගේම මම තව විශේෂ කාරණයක් කියන්නම්. මාත් එක්ක මේ අවස්ථාවේ ඉන්නවා අනෝජන්. අනෝජන් කියලා කියන්නේ ඔහු උපතින් බෞද්ධයෙක් නෙවෙයි. ඔහු ද්‍රවිඩ ජාතිකයෙක්. හැබැයි ඔහුත් මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්නවා. මං හිතන්නේ අපිට සහජීවනය ගැන කියන්න තියෙන හොඳම පණිවිඩය එංගලන්තේ මේ ලිවර්පූල් ශ්‍රී සම්බුද්ධත්ව විහාරයෙන් ගෙනල්ලා දීලා තිනවා. අනෝජන් ඇවිල්ලා මේ අවස්ථාවේ ස්වේච්ඡාවෙන් සම්බන්ධ වෙලා මේ කටයුතු වල සම්බන්ධ වෙන ඉතින් මං හිතන්නේ ඒක තමයි. ඉතින් ඔබ සියලු දෙනාටම මං හිතන්නේ විශේෂයෙන්ම අපේ බෞද්ධ පිරිසට මං ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කරන පැමිණ සහභාගී වෙන්න. මොකද මෙතන ආගම් ભેද ජාති ભેද කිසිම දෙයක් නැහැ. අපි කරන රැකියාවල් සම්බන්ධව කිසිම ભેදයක් නැහැ. මෙතන තියෙන්නේ අපේ ශ්‍රද්ධාව මූලික කරගත් සංකල්පයක් පමණයි. ඉතින් ඒ නිසා ඔබ සියලු දෙනාටම මම නැවත වාරයක් ඉතාමත්ම ගෞරවයෙන් ආරාධනා කරන්න සිටිනවා. මැයි මාසේ 17 සහ 18 දෙදින මේ ශ්‍රී සම්බුද්ධත්ව කලාපයට එන්න ලිවර්පූල් පැමිණිලා ඔබගේ ආමිෂ පූජා ප්‍රතිපත්ති පූජා සිද්ධ කරගන්න විදියට ඉතාමත් ගෞරවයෙන් මතක් කරනවා. එතන ඉන්නවා නිලුක්නුත් බර වැඩක ඉන්නේ. ඉතින් මම චුට්ටක් කතා කරනවා. නිලුක් ඉතින් මට තව දෙයක් කියන්නකෝ. මෙතන මොනවද තව ඔයාගේ පැත්තෙන් වෙන්නේ? මෙතන මොනවද තියෙන සංවිධානය තව වැඩ සැලැස්ම අද තව චුට්ටක් කියන්නකෝ අපිට. මේක අපේ පන්සලේ මේ තුන්වෙනි පාරට ඉදි කරන වෙසක් තොරණ අපි කලින් කුඩාවට තොරණවල් දෙකක් ඉදි කරා. මේක තුන්වෙනි එක. ඉතින් මේක අඩි 30ක් වගේ උසයි. බල්බ් 10000කට අධික සංඛ්‍යාවක් තියෙනවා. අපේ පන්සලේ හාමුදුරන්ගේ අනුශාසනා පරිදි අපි මේක ප්ලෑන් කරලා දැන් වැඩේ ගොඩක් දුරට ඉවර වෙගෙන යන්නේ. තව සුමාන 2ක් වගේ යද්දී අපි ප්ලෑන් කරනවා වැඩේ ඉවර කරන්න. ඉතින් කැමති කෙනෙක්ට ඇවිල්ලා අපිට සහයෝගය දක්වන්න පුළුවන්. ඒ වගේම වෙසක් දවසේ හැන්දෑවේ අපේ දන්සල් තියෙනවා, ඊළඟට භක්ති ගීත තියෙනවා. ඒවල සහභාගී වෙලා පින් රැස් කරගන්න හැමෝටම අවස්ථාව තියෙනවා. හොඳයි නිලු කිව්වා වගේ ඔන්න ඔබටත් ලොකු අවස්ථාවක් තියෙනවා මේ වැඩසටහන සම්බන්ධ වෙන්න. ඔබට කැමැත්තක් හැකියාවක් තියෙනවා නම් මේ පල්ලෙහා තියෙන දුරකථන අංක වලට කතා කරලා ඔබට සම්බන්ධ වෙන්න පුළුවනි. මේ පන්සලේ මේ සම්බන්ධව ඔබට යම්කිසි දායකත්වයක් ලබා දෙන්න තියෙනවා නම් ඔබ ඒකට කතා කරලා සම්බන්ධ වෙන්න. මම හිතන්නේ විශේෂයෙන්ම මම මතක් කරන්නේ අපේ පුංචි දරුවොත් එක්ක ඔබ සම්බන්ධ වෙන්න. ඇවිල්ලා මේගොල්ලන්ට අපේ ලංකාවේ ජීවිතේ, ලංකාවේ සංස්කෘතිය, අපේ ආගම අපි ඒගොල්ලන්ට දැනෙන්න ඕනේ. මං ඒකයි කියන්නේ පුළුවන් හැම අවස්ථාවකම මේ පන්සලත් එක්ක සම්බන්ධ වෙන්න. මේ වැඩ කරන දවස් ටිකේ උනත් අපේ පොඩි දරුවොත් එක්ක ඇවිල්ලා මේවා සම්බන්ධ වෙනවා නම් ඒගොල්ලන්ට ලොකු අත්දැකීමක් ලබා ගන්න පුළුවන්. මොකද්ද මේ තොරණක් පිටිපස්සේ කොහොමද තොරණක් ඉදි කරන්නේ? මොකද්ද මේ තොරණ කියලා කියන්නේ. ඉතින් ඒ නිසා ඔබට හොඳ අවස්ථාවක් මේ ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා
එන්න මේ සම්බුද්ධත්ව කලාපයට ලිවර්පූල් ශ්‍රී සම්බුද්ධ විහාරයට ඇවිල්ලා බලන්න මොකද්ද මෙතන සිද්ධ වෙන්නේ කියලා.